ෆ්‍රිජ් එකේ ඇරලා බලන්න ඉතුරු වෙච්ච බත් ඇති. left over rice තියනවා නම් හදාගන්න පුළුවන් රසම egg rice එකක් කියලා දෙන්නම්. මා ළඟ බාස්මති බත් චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. let's make this better. pan එකට තෙල් චුට්ටක් දාගන්න. ඊට පස්සේ අපි දාගමු ලුණු. සුදු ලුණු තේත් එක්කම දාගන්න. සුදු ලුණු දාදී ලැජ්ජ වෙන්න එපා. ගොඩක් දාගන්න. ඔයාට හදන්නේ ඔයා කන්න. අනිවාර්යෙන් ටිකක් වැඩියෙන් දාගන්න. මා රහයි garlic ටිකක් වැඩියෙන් දාගත්තාම. ඊට පස්සේ අපි මේකට දාගන්නවා carrot bell pepper. ඉතින් ඔයා ළඟ තියෙන දේක් දාගන්න. මම මේ දෙක තමයි එකතු කරන්නේ අද. ඊට පස්සේ දාගන්නවා chili oil, soy sauce and oyster sauce. ඉතින් මේ තුන අනිවාර්යෙන් දාගන්න. මේවා දැම්මම තමයි රහ වෙන්නේ fried rice එකක්. මගේ බත් එකේ ලුණු රහ තිබ්බා. ඒකෙන් හින්දා මේ වෙලාවේ මම ලුණු එකතු කරගන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ වෙලාවේ ලුණු, මිරිස් කුඩු, මිරිස් කෑලි, කහ, ගම්මිරිස් 3-5 ඕන දෙයක් දාගන්න. ඔයා කැමති දෙයක් දාගන්න. ඊට පස්සේ මම දාගන්නවා බිත්තරේ. බිත්තරේ මේ වගේ පෑන් එකේ අයිනකට දාලා ඒක චුට්ටක් උයා ගන්න. බිත්තරේටත් මම මිරිස් කුඩුයි කහ කුඩුයි චුට්ටක් එකතු කරලා තියෙන්නේ. බිත්තරේ ඉදුණාට පස්සේ ආත් පුළුවන් ඔක්කොම ටික එකට මික්ස් කරලා left over rice ටික දාලා ගන්න. මේ වෙලාවට මාර සුවඳයි. හරිම ඉක්මනට fried rice එක හදාගත්තා. හරිම ලේසි. ඔයාට පුළුවන් මේකට අන්තිමට spring onions ලුණු කොළ චුට්ටක් දාලා ගන්න. ගෙදර sesame seeds තියනවා නම් ඒකෙනුත් චුට්ටක් දාලා ගන්න. මාර ලස්සනයිනේ. Now that's how you make an egg rice. අපි කාලා බලමු රහට තියනවද කියලා. සුවඳ 10 out of 10. Let's see how it tastes. Wow. Flavors හොඳට තියෙනවා. The oyster sauce and the soy sauce and the chili oil ඒ තුන it makes a difference. ඒ තුන අනිවාර්යෙන් දාගන්න. ඉතින් ඒ වගේ ගෙදර තියාගන්න මේ වගේ රයිස් එකක් හදාදී මම දාගන්න පුළුවන්. නැත්නම් ඉතුරුලා තියෙන බත් චුට්ටත් අපරාදේ. ආයේ ෆ්‍රිජ් එකේ තියෙන බත් ඉතුරු කරලා විසි කරන්නවත් නිකන් කන්නවත් එපා. මේ වගේ රස බත් එකක් හදාගෙන කන්න. I'll see you again in another video. Bye.